හයි යාළුවනේ කොහොමද ඉතින්? වෙනදා වගේම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මිශ්‍ර සිනමා YouTube channel එකට. අද මම අරන් ආවේ නිකන් සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි. මම කතා කරන්න යන්නේ 2024 රිලීස් වුණ පිස්සු හැදෙන ක්‍රයිම් ත්‍රිලර් එකක් ගැන. ෆිල්ම් එකේ නම තමයි Love Lies Bleeding. හැබැයි මම කලින්ම කියන්නම්. මේක අර හැමදාම දකින්න පැණිහලන ලව් ස්ටෝරියක් නම් නෙවෙයි මචං. මේකේ තියෙන්නේ ආදරය, ඒ වගේම කුඩු වෙන්න ගහගන්න, මිනි මරණ, ඇඟවල් හදන්න බෙහෙත් ගහන, රොයිඩ් රේජ් හැදිලා පිස්සු නටන, ඇඟ කිඩිපොලා යන ඩාර්ක් කතාවක්. A24 ප්‍රොඩක්ෂන් එකෙන් කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ෆීලයිට් එකේ හිටපු ක්‍රිස්ටියන් ස්ටුවර්ට් සහ කෙටි ඕබ්‍රියන් කියන දෙන්න. මේකේ තියෙන ට්විස්ට්, ලේ විසිවෙන වයලන්ස් සහ අන්තිම වෙනකම් පිස්සු හැදෙන අద్භූත සීන් එක දැක්කම ඔයාලගෙත් ඔලු පිස්සු හැදෙයි. ඉතින් මේ ෆිල්ම් එකේ පටන් ගැනීම ඉඳන් අන්තිම තප්පරේ වෙනකම්ම අතරමඟ මඟ හරින්න නැතුව අන්තිම වෙනකම්ම බලන්න. channel එකට අලුත් නම් දැන්ම subscribe පාරක් දාගෙන like එකකුත් දාන්න. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එකේ කතාව යන්නේ 1989 අවුරුද්දේ. ඇමරිකාවේ නිව් මෙක්සිකෝ කියන ටිකක් පාළු කාන්තාර පැත්තක තියෙන පොඩි ටවුන් එකකට. අපේ පළවෙනි මේන් කැරක්ටර් එක තමයි ලූ. ලූ කියන්නේ ඒ ටවුන් එකේ තියෙන පොඩි කැත ජිම් එකක මැනේජර් කෙනෙක් විදියට වැඩ කරන කාත් කවුරුත් නැතුව තනියම හරිම පාළුවෙන් සහ කලකිරීමෙන් ජීවත් වෙන කෙල්ලෙක්. එන්නේ හරිම කනගාටුදායක ජීවිතයක්. සිගරට් වලට ඇබ්බැහි වෙච්ච ලූ සිගරට් බොන එක නවත්තන්න මාරම try එකක් දෙනවා. ඌගේ නංගි තමයි බෙත්. බෙත් බැඳලා ඉන්න මිනිහා තමයි ජේ. ඌ නම් මිනිස්සෙක් නෙවෙයි මචං. සිරාවටම කාලකන්ණි. ඌ හැමතිස්සෙම බෙත්ට තිරිසනෙක්ට වගේ තලනවා. ගහනවා, අද දෙනවා. ඌට මේක බලන් ඉන්නම බෑ. ඒත් නංගි මේ මිනිහව දාලා ඉන්න කැමතිත් නෑ. තව චරිතයක් ඉන්නවා. ඒ තමයි ඩේසි. මේකි ලූට පට්ටම ලව්. හැබැයි ලූ ඩේසිට කැමති නෑ. ඩේසි හැමතිස්සෙම ලූගේ පස්සෙන් එනවා. ඒ අස්සේ ලූගේ තාත්තත් ඉන්නවා. එයාට කියන්නේ ලූ සර් කියලා. පොරව දැක්කත් බය හිතෙනවා. කොණ්ඩේ වටේටම වවලා මැද විතරක් තට්ටේ ගාලා ඉන්න නපුරු ඩයල් එක. මූ කරන්නේ ලොකු තුවක්කු බිස්නස් එකක් සහ පාතාල වැඩ. ලූ තමන්ගේ තාත්තට අන්තිම වෛරයි. ඒ නිසා තාත්තගෙන් ඈත් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඔය අතර FBI එකෙන් ලූගෙන් නැවිත් අහනවා තාත්තගේ හොර වැඩ ගැන විස්තර. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ටවුන් එකට අලුත් කෙල්ලෙක් එන්නේ. එයාගේ නම ජැකි. ජැකි කියන්නේ ලාස් වේගාස් වල තියෙන ලොකු බොඩි බිල්ඩින් තරඟයකට යන්න හිතාගෙන හිච් හයිකින් කර කර යන පාට්ටටම මස්පිඩු තියෙන බොඩි බිල්ඩර් කෙල්ලෙක්. එයා ටවුන් එකට ඇවිත් ලූගේ තාත්තා කරන තුවක්කු රේන්ජ් එකේ ජොබ් එකකට සෙට් වෙනවා. හැබැයි ඒ ජොබ් එක දෙන්නේ අර කාලකන්ණි ජේ. මූ ජොබ් එක දෙන බලාපොරොත්තුවෙන් ජැකි එක්ක පළවෙනි දවසේම එකට නිදාගන්න. ඉතින් ජැකි වර්කවුට් කරන්න යන්නේ ලූ මැනේජ් කරන ජිම් එකට. අන්න එතනදී තමයි ලූ සහ ජැකි මුලින්ම මුණ ගැහෙන්නේ. දැක්ක ගමන් දෙන්නට දෙන්න මාර විදිහට ඇට්‍රැක්ට් වෙනවා. කෙලින්ම කිව්වොත් පළමු දැක්මෙන්ම දෙන්න ආදරෙන් බැඳෙනවා. ඉතින් මචං මේ හමුවීමෙන් පස්සේ මේ දෙන්න මාරම ක්ලෝස් වෙනවා. පළවෙනි රෑම දෙන්න එකට නිදා ගන්නවා. ඊට පස්සේ ජැකි ලූගේ ගෙදරම පදිංචියට එනවා. ලූ දකිනවා ජැකි මේ තරඟට යන්න කොච්චර මහන්සි වෙනවද කියලා. හැබැයි ජැකීට හරියට කන්න බොන්නවත් සල්ලි නෑ. මෙතනදී ලූ ජැකීට දෙනවා පට්ටම සැර ඇඟ ඉක්මනට හැදෙන බෙහෙත් ජාතිය. මේක ගන්න ජැකී මුලින්ම බෑ කිව්වා තරඟේ දිනන්න ඕන නිසාම මේ බෙහෙත විදගන්න මෙයා කැමති වෙනවා. ඔන්න ඔතනින් තමයි මචං ෆිල්ම් එකේ විනාශය පටන් ගන්න. ලූ සහ ජැකී අතර තියෙන ආදරේ පට්ටම ඉන්ටෙන්ස් වෙනවා. හැබැයි මේ බෙහෙත වැඩිපුර විදගන්න නිසා ජැකීගේ ඇඟ විතරක් නෙවෙයි. එයාගේ මානසිකත්වයක් වෙනස් වෙන්න පටන් ගන්නවා. එයාට මාර විදිහට කේන්ති යනවා. නහරවල් මතුවෙනවා. නිකන් අමුතුම රොයිඩ් රේන්ජ් එකක් වෙනවා. දවසක් මේ හැමෝම ඒ කියන්නේ ලූ, ජැකි, නංගි, බෙත් සහ ජේ එකතු වෙලා රෑ කෑමක් කනවා. එතනදී ලූ ජේජේට තර්ජනය කරනවා ආයෙත් නංගිට අතක්වත් තියන්න එපා කියලා. හැබැයි මචං ජේජේ කියන්නේ පට්ටම ජරා එකෙක්නේ. ඌ ලූව කේන්ති ගස්සන්න මෙන්න මෙහෙම කියනවා. උඹේ ඔය අලුත් යාළුවා ජැකි මේ ටවුන් එකට ආපු පළවෙනි දවසේම මමත් එක්ක එකට නිදාගත්තා කියලා. මේක ඇහුවම ලූට පට්ටට මල පයින්නවා. ඊට පස්සේ ජැකි එක්ක හොඳටම අරගන්නවා. ජැකි කියන්නේ ඒක එයා ජොබ් එක ගන්න කරපු දෙයක් විතරයි. දැන් ආදරේ ලූට. හැබැයි ලූ කියනවා මට මූ මරන්න ඕන. මූ නිසා මගේ නංගි විඳවනවා. මම මේ ටවුන් එකේ නැවතිලා ඉන්නේ නංගිව බලාගන්න කියලා.
ඊළඟ දවසේ වෙන්නේ මාරම අපරාධයක්. අර කාලකන්නි ජේජේ ලූගේ නංගි බෙට්ට අන්තිම කැත විදියට ගහනවා. එයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙන මට්ටමටම මූණ තුවාල කරනවා. හොස්පිටල් එකේදී ලූගේ තාත්තා, ඒ කියන්නේ ලූ සීනියර් ඇවිත් බෙඩ්ගේ ඇඳ ළඟ ඉඳන් කියනවා මම ජේජේව බලාගන්නම් කියලා. හැබැයි මේ වෙනකොට අර බෙහෙත් ගහලා පිස්සු වැටිලා ඉන්න ජැකීට මේක අහලා යකා වැහෙනවා. ජැකී හිතන්නේ තමන්ගේ ආදරවන්තිය වෙන ලූව සතුටු කරන්න නම් මේ බෙට්ට ගහපු ජේජේව ඉවරයක් කරන්න ඕනි කියලා. පස්සේ කාටවත්ම කියන්නේ නැතුව ජැකී රෑ හොරෙන්ම යනවා ජේජේගේ ගේ ඇතුළට. ගිහින් අර ඇඟේ තියෙන මස් පිඩුවල හයියෙන් ස්ටෙරොයිඩ් වල පිස්සුවයි එක්ක ජේජේට තලනවා මචං කුඩු වෙන්න. මේක නිකන් ගැහිල්ලක් නෙවෙයි. මූණ අඳුරගන්නවත් බැරි වෙන්න ඇටකටු කුඩු කරලා ලේ විසි වෙන්නම ගහලා මරලා දාන. ඒ සීන් එක නම් පට්ටම වයලන්ට්. ටික වෙලාවකින් ලූ එතනට එනවා. ඇවිත් බලද්දි ජේජේ මැරිලා. ජැකී ලේ පෙරාගෙන බය වෙලා ඉන්නවා. ලූ දන්නවා ජැකීව පොලිසියට අහු වුණොත් ඉවරයි කියලා. ඒ නිසා ලූ තීරණය කරනවා මේ මිනිමරුම තමන්ගේ පාතාල තාත්තගේ පිටින් යවන්න. ලූ සහ ජැකී එකතු වෙලා ජේජේගේ මිනිය වෙම කාර් එකේ ඩිකියට දාලා කාන්තාරේ තියෙන ලොකු ප්‍රපාතයකින් පල්ලමකට තල්ලු කරලා දානවා. ඒ ප්‍රපාතය තමයි ලූගේ තාත්තා කලින් මරපු මිනිස්සුන්ගේ මිනී දාන හොර තැන. ඉතින් ලූ හිතන්නේ පොලිසියට මිනිහ හම්බුණා ඒක තාත්තගේ වැඩක් කියලා හිතයි කියලා. ඊළඟ දවසේ ලූ ආයේ ජේජේගේ ගෙදරට ගිහින් ලේ පැල්ලම් මෙහෙම මකලා සාක්ෂි නැති කරනවා. හැබැයි ජැකී ඉන්නේ මාරම නොසන්සුන් වෙනවා. මේ වෙලාවේ ලූ එක්ක ලොකු රණ්ඩුවක් දාගෙන ජැකී ලූව දාලා තරගෙට සහභාගී වෙන්න ලාස් වේගාස් වලට හිච් හයික් කරලා පැනලා යනවා. දැන් කතාව තවත් දරුණු වෙනවා මචං. අර ලූගේ පස්සෙන් ආපු ඩේසි ඉන්නවනේ. ඒකි දැකලා තියෙනවා මිනිහ ප්‍රපාතයට දාපු රෑ ලූ සහ ජැකී කාර් එකකින් යනවා. ඩේසි මේකෙන් ලූව බ්ලැක්මේල් කරන්න ගන්නවා. ඒකි කියනවා මම උඹව පොලිසියට පාවා නොදී ඉන්න නම් උඹ මට ආදරය කරන්න ඕනි කියලා. මෙතෙන්දී ලූට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා මේ යෝජනාවට එකඟ වෙනවා. ඒ අස්සේ ලාස් වේගාස් කියපු ජැකී ස්ටේජ් එක උඩදී අර ස්ටෙරොයිඩ් නිසා හොල්මන් පේන්න ගන්න. එයා හීනෙන් දකිනවා තමන්ගේ කට ඇතුලෙන් ලූව වමනය කරනවා වගේ පිස්සු සීන් එකක්. ඒ මානසික අසමතුලිතතාවය නිසා ජැකී ස්ටේජ් එක උඩදිම තව තරංකාරීකට දරුණු විදියට ගහලා පොලිසියට අහු වෙනවා. හිරේ ඉන්න ජැකී ලූට කෝල් එකක් ගන්න. හැබැයි ඒ කෝල් එකට උත්තර දෙන්නේ ලූගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න ඩේසි. ඩේසි ජැකීට කියනවා ලූ දැන් ඉන්නේ මාත් එක්ක කියලා. මේකෙන් ජැකී අනාථ වෙනවා. ඊට පස්සේ ජැකී කෝල් කරන්නේ ලූගේ තාත්තා වෙන ලූ සීනියර්ට. ලූ සීනියර් මේ හැමදේම දැනගෙන තමයි හිටියේ. තොර ජැකීව අපදීලා හිරෙන් බේරගන්න. බේරගෙන ජැකීව බ්ලැක්මේල් කරනවා උඹ බේරෙන්න ඕන නම් අර හැමදේම දැකපු ඩේසිව මරපන් කියලා. ජැකී කෙලින්ම යනවා ලූගේ අපාර්ට්මන්ට් එකට. එතනදී ඩේසිව දකිද්දී ජැකී හිතන්නේ ලූ ඇත්තටම තමන්ව පාවලා දීලා ඩේසි එක්ක ඉන්නවා කියලා. ඒ කේන්තියට ජැකී ඩේසිට වෙඩි තියනවා. වෙඩි තියලා ජැකී ආයෙත් ලූ සීනියර්ගේ මැදුරට යනවා. හැබැයි ලූ සීනියර් කරන්නේ ජැකීව සිහි නැති කරලා හැම මිනී මැරුමකටම වැරද්ද ජැකීගේ පිටින් යවන්න ප්ලෑන් කරන එක. මෙතෙන්දී ලූ සීනියර් ලූට කෝල් කරනවා. කරලා කියනවා මම ජැකීව පොලිසියට අල්ලලා දෙනවා කියලා. හැබැයි ලූ තමන්ගේ තාත්තා කලින් කරපු මිනී මැරුම් වලට තමනුත් උදව් කරපු හැටි දන්න නිසා තාත්තට තර්ජනය කරනවා උඹ ජැකීව පාවා දුන්නොත් මම FBI එකට උඹේ හැම කුණු කන්දලක්ම කියනවා කියලා. මේකට ලූ සීනියර්ට මල පනිනවා. තමන්ගේ පඩිලයිස්තුවේ ඉන්න දූෂිත පොලිස් ඔෆිසර් කෙනෙක් යවනවා ලූව මරන්න. හැබැයි ලූ ගේම ගහලා ඒ පොලිස්කාරයාට වෙඩි තියලා මරලා දානවා. දැන් ලූ තනියම තමන්ගේ තාත්තාගේ මැදුරට යනවා ජැකීව බේරගන්න. එතනදී ලූට තමන්ගේ නංගි බෙත්වත් මුණ ගැහෙනවා. බෙත් දැන් දන්නවා ජේජේව මැරුවේ ලූ සහ ජැකී කියලා. බෙත් ලූගේ මූණටම බනිනවා උඹ මගේ සහෝදරියක් නෙවෙයි. උඹලා මගේ මිනිහව මරලා දැම්මා කියලා. බෙත් තමන්ට අතවර කරපු මිනිහට තාමත් ආදරය කරන එක ගැන ලූට නම් තියෙන්නේ පුදුම හිතෙන කලකිරීමක්. කොහොම හරි ලූ ජැකීව හොයාගෙන එතනින් නිදහස් කරගන්නවා. හැබැයි දෙන්න පැනලා යන්න හදද්දිම ලූ සීනියර් මග රැකලා ඉඳලා ලූගේ කකුලටම වෙඩි තියනවා. ලූට නැගිට ගන්න බැරි වෙනවා. ලූ සීනියර් ලූගේ බෙල්ල හිර කරලා එයාව මරන්න හදනවා. ලූ කෑ ගහන සද්දය ඇහිලා ජැකී එතනට දුවගෙන එනවා පෙන්නනවා. මේ කරන දේවල් දැක්කාම තාත්තලා දුවලට කරන වැඩද කියලා හිතනවා නේ මචංලා. මෙතෙන්දි තමයි මචං ෆිල්ම් එකේ තියෙන සුපිරිම සීන් එක වෙන්නේ.
ජැකී ලුව බේරගන්න තියෙන ආදරේ සහ ස්ටෙරොයිඩ්ස් වල තියෙන පව එක නිසා එක පාරටම අඩි 50ක් විතර ලොකු දැවැන්ත රාක්ෂයෙක් වෙනවා. නිකන් හරියට Attack of the 50 Foot Woman වගේ මුළු වහලින් උඩට පෙනෙන තරම් දැවැන්ත වෙලා ලූසීනියව තනි අතින් අල්ලලා පොළවේ ගහලා හිර කරලා දානවා. මෙතෙන්දී ලූට පුළුවන්කම තියෙනවා තමන්ගේ නපුරු තාත්තව එතනදීම මරලා දාන්න. හැබැයි ලූ තීරණය කරනවා එයාව මරන්නේ නැතුව එතනම බැඳලා දාලා පොලිසියට අල්ලලා දෙන්න. මොකද FBI එකෙන් පොරගේ හැම තුවක්කු ජාවාරමක්ම අල්ලන්න ලෑස්ති වෙලා ඉන්න හින්දා. ඊට පස්සේ ජැකී ආයෙත් සාමාන්‍ය ප්‍රමාණයට පත් වෙනවා. ඒ ලොකු වුණ සීන් එක ඇත්තටම උන එකක්ද නැත්නම් ලූගේ ඇස්වලට ජැකීව දේවතාවියක් වගේ පෙනුන මායාවක්ද කියලා අධ්‍යක්ෂකවරයා අපිට හිතන්න ඉඩ ඉතුරු කරනවා. කොහොම හරි ලූ සහ ජැකී දෙන්නම ට්‍රක් එකක නැගලා මේ පාළු ටවුන් එකකින් සදහටම පැනලා යනවා පෙන්නනවා. හැබැයි මචන්ලා ෆිල්ම් එක ඉවර වෙන්නේ සුන්දර ලව් ස්ටෝරියක් වගේ නම් නෙවෙයි. මොකද පහුවදා උදේ කාන්තාරේ මැද ට්‍රක් එක නවත්තලා තියෙද්දි ජැකී ට්‍රක් එක ඇතුලේ නිදි. ලූ බලද්දි අර ජැකී වෙඩි තිබ්බ මැරුණා කියලා හිතලා ට්‍රක් එක පිටිපස්සේ දාගෙන ආපු ඩේසි තාම මැරිලා නැහැ. ඒකි පණ අදිමින් කෙඳිරි ගගා ඉන්නවා. මෙතෙන්දි ලූ කරන්නේ ජැකීට ඇහැරෙන්න කලින් කිසිම කැක්කුමක් නැතුව ඩේසිගේ බෙල්ල හිර කරලා එයාව සිරාවටම මරලා දාන එක. ඊට පස්සේ ක්‍රෙඩිට් යද්දි පෙන්වන්නේ ලූ ඩේසිගේ මිනිය කාන්තාරේ පඳුරක් අස්සට ඇදගෙන ගිහින් දාන හැටි. මේකෙන් පේනවා ලූත් අන්තිමට එයාගේ තාත්තා වගේම දරුණු ලේවලට බය නැති අපරාධකාරියක් වෙලා කියලා. තවත් පැත්තකින් බැලුවොත් ලූ මුළු ෆිල්ම් එකේම උත්සාහ කළේ තමන්ගේ නංගිව අතවර කරන මිනිහගෙන් බේරගන්න. හැබැයි අන්තිමට ලූත් වැටිලා ඉන්නේ ඒ වගේම ප්‍රචණ්ඩකාරී මිනි මරණ ජැකී කියන කෙල්ලෙක් එක්කමයි. ලූට සිගරට් බොන එක නතර කරගන්න බැරි වුණා වගේම මේ දරුණු ජීවිතෙන් බේරෙන්න බෑ කියන එක තමයි මේ ෆිල්ම් එකේ ඩාර්ක් මැසේජ් එක විදිහට දෙන්නේ. ඉතින් මචංලා මේක තමයි Love Lies Bleeding ෆිල්ම් එකේ සම්පූර්ණ කතන්දරය. ඔයාලා මේ ෆිල්ම් එක බැලුවද? අන්තිම සීන් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා පාරකුත් දාන්න. ආයෙත් දවසක මේ වගේ පට්ට ෆිල්ම් රිවිව් එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම ජයින් වේවා.